සෞඛ්‍ය වැඩවර්ජන සහ රජයේ ප්‍රතිචාරය විග්‍රහාත්මක විශ්ලේෂණය සෞඛ්‍ය සේවයන් රටක අත්‍යවශ්‍ය සේවාවක් ලෙස වර්ගීකරණය කර ඇති ශේත්‍රයකි. වෛද්‍යවරුන් විසින් සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග සහ රජය විසින් පවතින නීතිමය රාමු තුළ ඒවාට ලබා දෙන විසඳුම් අතර පවතින ගැටුම විද්‍යාත්මකව මූලධර්ම කීපයක් ඔස්සේ තේරුම් ගත හැකිය. රෝගී ආරක්ෂාව පිළිබඳ ජය සදාචාරාත්මක ගැටලුව. සෑම වෛද්‍යවරයෙකුම සේවයට බැඳීමේදී හිපොක්‍රටිස් දිවුරුම ලබා දෙයි. මෙහි මූලිකාංග දෙකක් ඇත. යහපත සැලසීම. රෝගියාට උපරිම යහපත සැලසීම. අපරාධ නොකිරීම, හානි නොකිරීම, තම ක්‍රියාමාර්ගය මගින් රෝගියා අනතුරටපත් නොකිරීම. වැඩවර්ජනයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර හෝ සායනික සේවා නැහිටීම හරහා රෝගීන් මරණයට හෝ ජීවිත කාලය පුරා පවතින ආබාධවලට ලක්වීමට ඉහත සඳහන් සදාචාරාත්මක මූලධර්ම උල්ලංඝනය කිරීමක් ලෙස විද්‍යාත්මකව හඳුනාගත හැකියි. රජයේ ප්‍රතිපත්ති සහ නීතිමය රාමුව. පවතින රජයේ ප්‍රතිපත්ති අනුව මෙවැනි අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග පාලනය කිරීමට ක්‍රමවේද කීපයක් අනුගමනය කරනු ලබයි. අත්‍යවශ්‍ය සේවා නියෝග. මහජන ආරක්ෂක පනත යටතේ සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම සඳහා හරහා වැඩවර්ජන කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවට පත් කිරීම. විනය ක්‍රියාමාර්ග. සේවා අතහැර යාමේ නිවේදනය නිකුත් කිරීම සහ වැටුප් සහිත නිවාඩු ලෙස සැලකීම. විකල්ප සේවා සම්පාදනය. යුද හමුදා වෛද්‍ය බලකාය වැනි විකල්ප සේවා යොදා ගනිමින් රෝගී ආරක්ෂාව තහවුරු කිරීම. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීම සහ විසඳුම්. සෞඛ්‍ය අමාත්‍යාංශය සාමාන්‍යයෙන් ගැටලු විසඳීමේදී තර්කානුකූල සාකච්ඡා මාර්ගය අනුගමනය කරයි. අධියර දත්ත විශ්ලේෂණය ක්‍රියාවලිය. වෛද්‍යවරුන් ඉල්ලන දීමනාව පහසුකම් අනිකුත් රාජ්‍ය සේවාවන් සමග සංසන්දනය කර එහි සාධාරණත්වය පරීක්ෂා කිරීම. ප්‍රමුඛතා හඳුනා ගැනීම. රටේ පවතින මූල්‍ය තත්ත්වය සහ සෞඛ්‍ය වියදම් අනුව ලබා දිය හැකි උපරිම විසඳුම් ඉදිරිපත් කිරීම. තීරණාත්මක පියවර. අසාධාරණ ඉල්ලීම් හමුවේ රජයේ පොදු ප්‍රතිපත්ති නොවෙනස්ව තබා ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම. විද්‍යාත්මක නිගමනය. සමස්තයක් ලෙස ගත් කල වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට වඩා රෝගියෙකුගේ ජීවත්වීමේ අයිතිය ඉහළින් පවතින බව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් නීතියද පිළිගනී. විද්‍යාත්මක දෘෂ්ටිකෝණය. වෛද්‍ය වැඩවර්ජනයක් යනු හුදෙක් කාර්යාල සේවයක් නැවැත්වීමක් නොව සාමාන්‍ය මානව ශරීරයේ ක්‍රියාවලින් පවත්වා ගැනීමට අවශ්‍ය බාහිර මැදිහත් වීම හිතාමතාම නැවැත්වීමකි. මෙය පද්ධතිමය අසාර්ථකත්වය කරා රට යොමු කරන්නකි. එබැවින් රජය විසින් නීතිමය රාමුව තුළ සිටිමින් සෞඛ්‍ය සේවකීන්ට නිසි පිළිතුරු ලබා දීම සහ විනය තහවුරු කිරීම පොදු ජනතාවගේ යහපත උදෙසා ගනු ලබන විද්‍යාත්මක යුක්ති සහගත පියවරකි.